සමුදුරේ සටන ෂර්ලොක් හෝම්ස් කතාවේ 6 වෙනි කොටස සහ කතාවේ අවසාන කොටස තමයි අද අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕන සමුදුරේ සටන ෂර්ලොක් හෝම්ස් කතාපොත 21 වෙනි කතාපොත වෙනවා. මේ කතාපොතේ අවසාන කතාංගය තමයි සමුදුරේ සටන කියන කතාව. ඉතින් මේ අද අවසානයත් එක්ක මේ කතාවේ සමුදුරේ සටන 21 වෙනි ෂර්ලොක් හෝම්ස් කතා පොතත් අවසාන වෙනවා. එහෙනම් ඒ ගැනත් ඔයාලට මතක් කරන්න ඕන. ඉතින් මේ 21 වෙනි කතා පොතට පස්සේ 22 වෙනි කතා පොත පටන් ගන්නවා හෙට රාත්‍රී 8ට. ඒකත් මතක් කරන්නම්. ඔයාලට පුළුවන් channel එකත් subscribe කරලා bell එක click කරලා තියාගන්න. හැමදාම රාත්‍රී 8ට තමයි ඔයාලට ෂර්ලොක් හෝම්ස් කතාවක් අරගෙන එන්නේ. හරි ඒවත් මතක් කරනවා. ඉතින් දන්න කියන අයට channel එක ගැන කතා කරලා කියන්න. ෂර්ලොක් හෝම්ස් පරිවර්තන කරපු දැනට කතන්දර පොත් 35ක් තියෙනවා. මේ 35ම එක දිගට අරගෙනත් එනවා. ඉතින් අද දවසේ 21 වෙනි කතා පොත අවසන් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මගේ channel එක ඇතුලේ තියෙනවා වීඩියෝස් 700 ගානකට ලං වෙන්න කතන්දර. ඉතින් ඒවා ඔක්කොම ඔයාලට බලන්නත් පුළුවන්, අහන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු අද දවසේ 21 වෙනි කතා පොතේ අවසානයේට. සමුදුරේ සටන කතාවේ 6 වෙනි කොටස සහ කතාවේ අවසාන කොටසට. කතාව කියන මම මිස්ටර් ඩාක්. එහෙනම් අපි යමු අද දවසේ කතාවට. ෂර්ලොක් හෝම්ස් 21 වෙනි කතා පොත වන සමුදුරේ සටන කතා පොතේ අවසාන කතාංගය වන කතා පොතට අදාළ කතාව සමුදුරේ සටන. අද කතාවේ 6 වෙනි කොටස සහ කතාවේ අවසාන කොටස සහ සමුදුරේ සටන කතා පොතේ අවසානය. අපේ ඔරුව යාර 100ක් යන්නටත් පෙර එකකුගේ සංඥාව අනුව ගමන මතකට අත්හිටෙව්වා. ඔවුන් තමන්ගේ අවධානය යොමු කළේ නැව දෙසට. ඒ දෙසින් මට දිගින් දිගටම අහන්න ලැබුණේ විලාප නගන හඬ. ඒ සමගම මිනිස් සිරුර මුහුදට වැටෙන හඬ. ඒ තමා මේරි සෙලෙස්ටි. නැවේ සිටි අසරණම සුදු ජාතිකයන්ගේ අවසානය. වැඩි වෙලා යන්නට පෙර ගෝරින් සහ අනෙක් නීග්‍රෝ ජාතිකයන් අපේ පිටුපසින් ගොඩබිමට යාත්‍රා කරන බව මන් දුටුවා. නැවේ කපිතාන්ගේ කුටියෙන් ගෝරින් මොන දේවල් ඉවත් කරගත්තද කියන්න මන් දුටුවේ නෑ. නමුත් නැවේ ජීවිතාරක්ෂක බෝට්ටුව ඉවත් කරගෙන නීග්‍රෝ නැවියන් දෙදෙනා එය පැදගෙන ආ හැටි මට දකින්න ලැබුණා. ඊළඟට නැව නැංගුරුන් දැමූ කඹ කපා හැටි බවත් මන් තේරුම් ගත්තා. ඒ අනුව මේරි සෙලෙස්ටි නැව රළ පාරත් සමග මහ මුහුදට ගසාගෙන යන්න ඇති. අපි මුහුදු වෙරළට ලං වෙද්දී තමයි නැගෙනහිර ආකාශයෙන් හිරු එළියක් දිස්වූයේ. නීග්‍රෝ මිනිසුන් වැලි කඳු අතරින් රට ඇතුළට ගමන් කළා. ඔවුන් මාව ගෙන ගියේ ඉදිරියෙන්ම. මට කිසිදු හිරෑරයක් කළේ නෑ. ඒ හරියේ වැල්ලේ තිබුණේ බොහොම මෘදු ගතියක්. එහි අඩිය තබද්දී වලලු කර දක්වා දෙපා වැල්ලේ එරුණා. සෑහෙන දුරක් එහෙම ගමන් කළා තමයි ඔවුන්ගේ ගම්මානයට ළඟා වුණේ. ඒ වනචාරී මිනිස්සු ඔවුන්ගේ ගෙවල් හා සිරිත් විරිත් ගැන මං ඔබට කියන්න යන්නේ නෑ. නීග්‍රෝ ජාතිකයන් විශාල පිරිසක් බෙරගසමින් යුද ഘോഷා නගමින් අප වට කරගත්තා. ඔවුන් අප දේවාලයක් වෙත කැඳවාගෙන ගියා. ඒ ප්‍රධාන පූජකයා වුණේ පැසුණු හිසගෙස් තිබූ වයස්ගත මිනිහෙක්. දේවාලයේ තිබුණේ තද කළු පැහැති ගලකින් නෙළූ විශාල ප්‍රතිමාවක්. ඒ ඔවුන්ගේ හිටපු රජ කෙනෙක්ද නැත්නම් දෙවි කෙනෙක්ද කියන්න මන් දන්නේ නැහැ. ඒ පිළිමයට ළඟ වෙලා බලද්දී එක් විශේෂ කරුණක් දකින්න ලැබුණා. ඒ තමයි එහි එක් කන් පෙත්තක් කැඩී ගොස් ඇති බව. මේ වන විට මාර්තා මට දුන් පාෂාණය තිබුණේ පූජකයාගේ අතේ. අනෙක් අයගේ ආධාරයෙන් ඉහළට නැගුණු ඔහු ඒ පාෂාණ කැබැල්ල පිළිමේ කැඩී ගොස් තිබුණු තැනට තබා තද කළා. එය මේ පිළිමෙන් කැඩී ගිය කැබැල්ලක්ම බවට කිසිදු සැකයක් නැහැ. එය අන්තිම නූලටම ගැලපුණා. රැස්ව සිටි මහජනයා බිම වැතිරී ഘോഷා කළේ මහත් භක්තියෙන්. මෙතෙක් වෙලා ඔවුන්ගේ සිරකරුවෙකු සිටි මා එක් මොහොතකින් ඔවුන්ගේ දේවදූතෙක් බවට පත් වුණා. මට නැවතීමට ඔවුන්ගේ පැල්පතක් දී මා වටා ආයුධගත් ආරක්ෂකයන් රැඳෙව්වා. නමුත් මුළු දවස පුරාම මගේ සිතේ තිබුණ එකම අරමුණයි. ඒ කොහොම හරි මෙතනින් පැන ගැනීමයි. හිතේ තිබුණු කැළඹීම නිසා එදා රෑ මට එක මොහොතක්වත් නිින්ද ගියේ නෑ. එදා මධ්‍යම රාත්‍රියේ විතර ගෝරින් මගේ පැල්පතට ආවා. මං හිතුවේ ඔහු එන්න ඇත්තේ මා මරා දැමීමට වෙන්නේ නැති කියලා. ඔහු මගේ සිතුවිලි තේරුම් ගන්න ඇති. මං ආවේ ඔබ මරා දැමීමට නෙවෙයි. ගෝරින් කිව්වා. මං ආවේ ඔබ මෙතනින් නිදහස් කර යැවීමට. මං ඒ කතාව විශ්වාස නොකළ බව මගේ මූණෙන් පේන්නේ නැති. මං ඔබට ඇත්තම කියන්නම්. ඔහු කිව්වා. මට උමනා කරන්නේ මොවුන්ගේ රජු බවට පත්වීමට. ඔබට අර මහලු ගැහැණියගෙන් ලැබුණු පාෂාණයෙන් ඔබේ ජීවිතේ බේරුණා. එපමණක් නෙවෙයි.
ඔවුන් හිතන්නේ ඔබ දෙවියන් විසින් මෙහි එවනු ලැබූ දිව්‍ය පුත්‍රයෙක් ලෙසයි. ඔබ මේ ඉන්න අතුරු මට මේ රජකම ගන්න අවස්ථාවක් නෑ. ඔබ මරා දමන ක්‍රමයකුත් නෑ. ඒ නිසා මං ඔබට මෙහෙම පැන යන්න උපකාර කරනවා. ඒකට හැමදේම සූදානම්. මට තියෙනවා ඊට කලින් ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක්. මං කිව්වා මොකද අර පිළිමය කවුද මේ මිනිස්සු? ඒ හැමදේම මං ඔබට කියන්නම්. ඔහු කිව්වා ඔබ දුටු පිළිමය මුලින් යෝධ පාෂාණ කැවැල්ලක්. ඔබ කිව් අයුරින් එය උල්කාපාතයක් ලෙස ආසින් මහ පොළොවට කඩා වැටුණු එකක්. ඉතින් මේ වනචාරීන් එය දෙවියන් විසින් එවුල් ලැබූ තෑග්ගක් ලෙස විශ්වාස කිරීමේ පුදුමයක් නැහැ නේද? දක්ෂ කැටයන් ශිල්පියෙක් එයින් විශාල ප්‍රතිමාවක් නෙළුවා. මොවුන් එය දේවත්වයෙන් අදහනවා. මේ කාන්තාර බිමේ ජීවිතයේ දුෂ්කර වෙද්දී මේ වනචාරින්ගෙම පිරිසක් ජලයට සහිත සරුසාර බිම හොයාගෙන අප්‍රිකාවේ බටහිර දේශයට සංක්‍රමණය වුණාලු. දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගන්න. වාසනාවේ සංකේතයක් ලෙසට ඔවුන් දේව පිළිමේ කනක් කඩාගෙන අරගෙන ගියාලු. කවදා හරි කැබැල්ල දෙවියන් විසින් Taman වෙත ආපසු එවන බව මේ මිනිස්සු විශ්වාස කළා. ඒ පාෂාණ කැබැල්ල ගෙන ගිය නීග්‍රෝ ජාතිකයන් වහල් වෙලදුන්ට අහුවෙන්නේ නැති. ඒ ඇමරිකාවෙන් හමු වුණේ ඒ නිසයි. ඔබේ ඥාති සුදු ජාතිකයන් වෙත ඔබගෙන යා යුතු පණිවිඩයක් තියෙනවා. ඒ මොකද්ද? මං එයට ඔබට කියන්නම්. ගෝරින් කිව්වා මේ මුළු ලෝකයම කූර ලෙස තමන්ගේ පාලනයටගෙන ලෝකෙම මිනිසුන් තම යටත් වැසියන් කර ගැනීමයි සුදු මිනිසුන්ගේ අරමුණ. විශේෂයෙන්ම ඇමරිකාවේ සුදු මිනිසුන්ට ඒ හැඟීම් තදින්ම තියෙනවා. මම නම් ඔවුන්ට වෛර කරනවා. ඔවුන්ගෙන් පලි ගන්නවා. පසුගිය අවුරුදු 20ක් තිස්සේම මං යෙදී සිටියේ ඒ කටයුත්තේ. ඔවුන්ට අහු නොවී නොදැනී මං සුදු ජාතිකයන් රාශියක් ඝාතනය කළා. නමුත් ඒ කලේ කවුරුන්දයි ඔවුන් දන්නේ නෑ. මේක නීග්‍රෝ සතුරෙකු විසින් සුද්දන්ගෙන් පලිගැනීමක් කළ එකක් බව ඔවුන් තේරුම් ගත්තෙත් නෑ. එතකොට ඒ පලිගැනීමෙන් ඇති වැඩකුත් නෑ. ඒ නිසා මට ඒ කටයුත්ත එපා වුණා. ඒ ඔබ සුදු ජාතිකයන් සමග මේ හැටි වෛරයක්? මං ඇහුවා. මේ බලන්න. ඔහු කිව්වේ ඇඟිලි 4ක් නොමැති ඔහුගේ දකුණු අත පෙන්වමින්. මේක සුද්දෙක් ඔහුගේ මස් කපන පිහියෙන් කළ අපරාධයක්. මගේ තාත්තා සුදු මිනිහෙක්. අම්මා නීග්‍රෝ ජාතික වහලියක්. තාත්තගේ මරණයෙන් පස්සේ මා ඇතුළු නීග්‍රෝ වහලුන් පිරිස තවත් ඉඩම් හිමියෙකුට විකුණනු ලැබුවා. ඔවුන් වහලුන්ට බදිහිංසා කළ කෲර මිනිහෙක්. ඔහුගේ කූරිරු පාලනයෙන් මිදී පැන යන මං උත්සාහ කළා. නමුත් ඔහු මාව අල්ලගත්තා. දඬුවම් ලෙස ඔහු මගේ දකුණු අතේ ඇඟිලි 4ම මුලින්ම කපා දැම්මා. මගේ සිතේ සුදු ජාතිකයන් ගැන එදා ඇතුනේ නොසින්සිදෙන වෛරයක්. දෙවියනේ සදාකාලයටම මගේ ජීවිත කාලෙම උන්ගෙන් පලි ගන්න බවට මං දිවුරුවා. මේන් සිට ෆ්ලොරිඩා දක්වාත් බොස්ටන් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වාත් මං ඝාතනවල යෙදුණා. පසුගිය අවුරුදු 20ක කාලයක් පොලිසියට ප්‍රහෙලිකාවක් වුණු අරමුණක් නැති ඝාතන ගැන ඔබට අහන්න ලැබෙන්නේ නැති. ඒවා පුවත්පත්වල පළවෙද්දී කපා එකතු කර මං ස්ක්‍රැප් පොතක් ඇලෙව්වා. ඒ පොත තවමත් මල් ළඟ ඇති. මේ ඝාතන වලින් මට කිසිම ප්‍රයෝජනයක් නැති බව මං අන්තිමේදී තේරුම් ගත්තා. ඊළඟට මගේ අරමුණ උනේ නිර්භීත නීග්‍රෝ ජාතිකයන් පිරිසක් මාව වටා එකතු කරගෙන ශ්‍රේෂ්ඨ කළු අධිරාජ්‍යයක් ගොඩනගවන්න. අවුරුදු 2ක් තිස්සේ මං ලෝකේ පුරා සංචාරය කරා. එම කටයුත්තට සුදුසු තැනක් හොයමින් මට ඌමනා වුණේ සුද්දන්ගේ අධ්‍යාපනයෙන්, ගති පැවතුම් වලින්, ශිෂ්ටාචාරයෙන් අපවිත්‍ර නොවුණු නීග්‍රෝ ජාතිකයන්. අන්තිමේදී මං හෙවූ විදියේ මේ වනචාරින් මට හම්බුනේ අහම්බෙන් වගේ. මං ඔවුන් සමග එකතු වුණා. ඒ වුණත් සුද්දන්ගෙන් පලිගැනීමට මගේ තිබුණු පළපුරුද්දට මං අවසන් වතාවටත් ඇමරිකන් එක්සත් ජනපදයට ආවා. ඊළඟට මං ආපහු මෙහින් එන්න පිටත් වුණේ මේරී සෙලෙස්ටි නෞකාවෙන්. නැවේ නීග්‍රෝ බලය වැඩි කිරීමට ඒ සේවය කළ පළපුරුදු සේවක සොයුරන් දෙදෙනෙකු අතුරුදහන් කරන්න මට සිදු වුණා. ඒ වනිටත් නැව පිටත් විය යුතු දිනේ ප්‍රමාදයක් තිබුණා. කපිටාන් බ්‍රික්ස් හිටියේ ගමන පිටත් වෙන නොයිසිල්ලෙන්. ඒ හරහා සූක්ෂම මගේ මිනිසුන් දෙදෙනෙකු නැවේ සේවයට දමා ගන්න මට හැකි වුණා. මුහුදු ගමන මේ විදිහට එකක් වුණේ කොහොමද කියන එක දැන් ඔබට සිතාගන්න අපහසුයක් නැතුව ඇති. මාලිමා යන්ත්‍ර හා කාලගණක යන්ත්‍ර හොර රහසේ වෙනස් කිරීමට මට හැකි වුණා. මං ඒව කළේ මගේ කළු මිත්‍රයන්ගේ උපකාරයෙන්. නැව යා යුතු ගමන් මාර්ගය මං සැලසුම් කරේ. මගේ කුටිය තුල ඉඳගෙන කපිතාන් බ්‍රික්ස්ගේ බිරිඳ හා දියණිය මුහුදට තල්ලු කළේ මමයි. මොනවා? ඔබ පිළිකුලෙන් හා වෛරෙන්ද මා දෙස බලන්නේ? මං හිතුවා මේ වෙනකොටත් ඔබ ඒක අනුමාන කරන්න ඇති කියලා. රිවෝල්වරය පිරිසිදු කරන මුවාවෙන් කුටියේ බිත්තිය හරහා එදා මං ඔබට වෙඩි ප්‍රහාරයක් එල්ල කරා. නමුත් මගේ අවාසනාවට ඔබ එදා කුටියේ හිටියේ නෑ. ඊළඟට තවත් දවසක් රෑ ඒ කටයුත්ත කිරීමේ අරමුණෙන් පීයක් අරගෙන ඔබේ කුටියට ආවා. නමුත් එදා ඔබට ඇහැරුණා. කපිතාන් බ්‍රික්ස්ගේ කුටියට කඩා වැදී ඔහුව ඝාතනය කළේ මමයි.
ඒක සියදි විනාසා ගැනීමක් ලෙස පෙන්වන්න මට හැකි වුණා. අපට උමනා කරන රට ළඟට නැව ගෙනාවම ඉතිරි ටික පහසු වුණා. මගේ නම බලාපොරොත්තුව තිබුණේ නැවේ හැම දෙනෙකුටම එකම ඉරණම අත් කර දෙන්නටයි. නමුත් ඔබේ පාෂාණ කැබැල්ල ඒකට හරස් වුණා. ගෝරින්ගේ මේ කතාව මං අහගෙන හිටියේ බීතියෙන් මෙන්ම පිළිකුලෙන්. ඔව් වගේ ඊටම නින්දිත විදියට හසරන මනුෂ්‍යයන් ඝාතනය කළ කෙනෙකු කවදාවත් මේ ලෝකේ බී වෙලා නැතුව ඇති. මේ බීසුණු යක්ෂයා සමග තවත් එක් වචනයක්වත් කතා කරන්න මට කිසිදු කැමැත්තක් තිබුණේ නැහැ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඔබේ පැන යාම. ගෝරින් කිව්වා. ඒක එච්චර අමාරු වන්නේත් නෑ. මගේ මෝඩ නෑදෑයින් කියාවි දෙව්ලොවින් ආව ඔබ ආපහුවේ ලෝකෙටම ගිහින් කියලා. මේ වෙලාවේ සුළං හමන්නේ ගොඩබිම සිට මුහුදු දෙසට. ඔබ වෙනුවෙන් සූදානම් කළ බෝට්ටුවක් තියෙනවා. ඒ තමයි මේරි සෙලෙස්ටි. නැවේ ජීවිත ආරක්ෂක බෝට්ටුව. ඒකේ සෑහෙන තරම් කෑම සහ වතුර ගබඩා කර තියෙනවා. මට ඌමනා කරන්නේ ඔබෙන් නිදහස් වෙන්නයි. වහම නැගිටලා මා පිටුපසින් එන්න. ඔබ යා යුතු මාර්ගය මම පෙන්වන්නම්. මං ඔහුගේ අනට කීකරු වුණා. මේක රහසිගත කළ යුතු දෙයක්. ඔහු කිව්වා. ඒ නිසා ඔබේ ආරක්ෂක බටයන් කල්තබා ඉවත් කිරීමට මට හැකි වුණා. ඔබ වෙනුවෙන් සූදානම් කළ ඒ බෝට්ටුව තිබෙන්නේ අපි මෙහෙට ගොඩ බැස්ම තැනමයි. මගේ සේවකයා එහි රුවල සවි කළේ. මං බලාගෙන ඉද්දී මගේ පණිවිඩය ඇමරිකන් ජාතිකයන්ට දෙන්න මං සුද්දන්ගෙන් පලිගත්තා. එසේ ගියමින් ඉදිරියට ගිය ගෝරින් මා සමග බෝට්ටුව පෙනෙන තෙක් මානයට පැමිණියා. වලාකුළු ඉවත් වී ගින් සඳ එළියෙන් වෙරළ දීප්තිමත් වුණා. පාවාන් සහිතව වැල්ලේ ගමන් කිරීම අපහසු බව. ගෝරින් කීවේ පාවාන් ගලවමින්. මං කලිනුත් කිව්වා වගේ මෘදු වැලි තලාවේ කකුල් වලලු කරටත් වඩා යටට එරුණා. ගෝරින් වැල්ලේ ඉදිරියට ගියේ පීවර 3-4ක් පමණයි. එක්වරම වේදනාවෙන් මරලා තොන් නැගූ ඔහු ඉදිරියට ඇද වැටුනේ තම කකුල බදා ගනිමින්. ඊට හේතුව මොකද්ද කියලා වටහා ගන්න මට හැකි වුණේ නෑ. මොහු පිළිකුල් සහගත ද්‍රෝහියෙක් බවට මට ඒ මොහොතේ අමතක වුණා. මගේ සම්පූර්ණ ශක්තිය යොදා මං ගෝරින්ව ඉවතට ඇද්දා. ඔහුගේ මුළු ශරීරයෙන්ම දහඩිය ගැලුවේ මහ වැස්සට අහුණු කෙනෙකු සිහි ගන්වමින් ගෝරින් දිගින් දිගට මරලා තෝනේ නැගුවේ. වේදනාව ඉවසා ගන්න බැරුව බිම් පෙරලි පෙරලි දෙඟලු ඔහුගේ දකුණු කකුල වෙත මම මගේ නෙත් යොමු කළා. සඳ එළියෙන් මට දකින්න ලැබුණේ කුමක්ද? මා දැගිල්ලක් තරම් ඝනකම් වූ පුල්ලි සහිත ලණු කැබැල්ලක් ගෝරින්ගේ කකුල වටේ එතී තිබුණා. ඒ කෙලවරක් ඉහළට එසවුනේ මම බලා ඉද්දී. ඒ කුමක්දයි එක්ෂණයකින් හඳුනා ගන්න මට හැකි වුණා. ඒ තමයි දරුණු විෂ සහිත අප්‍රිකානු වැලි පොළඟ. පුල්ලි සහිත වගුරු පොළඟා නමිනුත් හඳුන්වන ඌ ගැන මම වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තිබුණා. ඌගේ විෂ ශරීරගත වුණාම එය බලපාන්නේ මොළයට ස්නායු පද්ධතියට. ඒ නිසා මුළු ශරීරය පුරාම දැඩි වේදනාවක් දැනෙන්නේ. වේදනාව ඉවසා ගැනීමට නොහැකිව ගෝරින් වැල්ලේ බිම පෙරළුනේ යටි ගිරියෙන් මරලා තෝනි නගමින්. මිනිත්තු 4ක් පමණ ඒ විදිහට වේදනාවෙන් කෑ ගැසූ ගෝරින් අන්තිමේදී අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ දෙනෙත් සහ මුඛය විවෘත වී තිබුණේ අතර ඔහුගේ මුහුණේ තිබුණේ බලන්නත් බය හිතෙන බියකරු පෙනුමක්. එතෙන් තවත් රැඳී සිටීමේ අවදානම් බව මට වැටහුණා. වහම දුවගෙන ගිහින් බෝට්ටුව දියට ඇද්දා. මම එයට නැග්ගා. සුළං පාර සමග බෝට්ටුව දීපට ඇදී ගියා. මං තනියම යෙදුණු මුහුදු ගමන ගැන දිගින් දිගටම විස්තර කරන්න මං උත්සාහ කරන්නේ නැහැ. දින 5කට පස්සේ මගේ නෞකාවට මගේ බෝට්ටුව දකින්න ලැබුණා. ඒ බ්‍රිතාන්‍ය වාෂ්ප නැව් සමාගමක් අයත් මොන්ටි රොවියා නෞකාව. එහි කපිතාන්වරයාගේ කාරුණික උපකාරයෙන් ලිවර්පූල් වෙත ඇවිත් එක්සත් ජනපදයේ නෞකාවක නිව්යෝක් දක්වා ආවා. ගෝරින් කියන්නේ මොලය විකෘති වූ භයානක අපරාධකාරුවෙක් වොට්සන්. ඔහු සිටියේ එක් ජනවර්ගයක් හෝ මිනිස් කොට්ටාශයක් සමග බද්ධ වෛරයකින්. ඒකයි මෙතන තිබෙන භයානකම කරුණ. ඔවුන් කිසිම හේතුවක් නැතිව අසරණියන් මරන්නේ ලක්ෂ කෝටි ගණනින්. මේ වගේ මිලෙච්ච සහසිකයන් අනාගතයේදී බිහි වෙන්නත් පුළුවනි. එවැනි පුද්ගලයෙකු කල්තියා හඳුනා ගත්තොත් මිනිමරුවා සමග ඔහුගේ කල්ලිය විනාශ කළා අසරණයන් දහස් ගණනකගේ ජීවිත බේරා ගන්න පුළුවනි. මෙතනදී අප්‍රිකානු වැලි පොළඟා තරමක් ප්‍රමාද වී හෝ ඒ දේ කළා. ගෝරින්ට සුදුසු දඩුවමක් ලැබුණා. ඒක මුළු මහත් ජන සමාජයේම වාසනාවක්. යාළුවනේ, සමුදුරේ සටන ෂර්ලොක් හෝම්ස් කතාව මෙතනින් අවසාන වෙනවා. කතාවත් සමගම ෂර්ලොක් හෝම්ස් 21 වෙනි කතා පොත වන සමුදුරේ සටන කතා පොතත් අවසාන වෙනවා. කතා පොත සමග රැඳී සිටියාට බොහොම ස්තුතියි. එහෙනම් 21 වෙනි කතා පොත අවසානයත් සමග 22 වෙනි කතා පොත තමයි පටන් ගන්න සූදානම් වෙන්නේ. කතා පොතේ නම තමයි භීෂණයක්. ඉතින් මෙන්න මේ භීෂණයක් කියන ෂර්ලොක් හෝම්ස් කතා පොත රහසිගත ලිපිගොනු අංක 7 කතා පොත වෙනවා. එහෙනම් අපි මේ භීෂණයක් කියන කතා පොතත් සමග එකතු වෙමු හෙට දවසේ රාත්‍රී 8 සිට.
එහෙනම් හැමදාමත් ඔයාලට පුළුවන් එක දිගට කතන්දර පොත් අහන්න. ෂර්ලොක් හෝම්ස් කතන්දර පොත් වගේම තවත් කතන්දර පොත් අනිවාර්යයෙන්ම මම අරගෙන එනවා. ඉතින් මේ දිනවල මම එක දිගට අරන් එන්නේ ෂර්ලොක් හෝම්ස් කතන්දර පොත්. එහෙනම් රැඳී සිටියට බොහොම ස්තුතියි. channel එක subscribe කරලා bell එකත් click කරලා යන්න. ෂර්ලොක් හෝම්ස් කතා කියන මම Mr. Dark. එහෙනම් අපි හෙට රාත්‍රී 8ට හමු වෙමු 22 වෙනි ෂර්ලොක් හෝම්ස් කතා පොත භීෂණයක් සමගින්. එහෙනම් අදට සමු ගන්නවා. මම Mr. Dark.